මුලින්ම හැමෝටම ලැබුවා වූ නව වසර සුබම සුබ නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා 2026 කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පැහැපත්ව ලස්සනට ඉන්න පුළුවන් සුරූපී වසරක් වේවා කියලා පතනවා. මොකද අපි රූපලාවන්‍ය YouTube channel එකක් කරන නිසා හැමෝම මේ අවුරුද්දෙත් ලස්සනට ඉමු කියන තේමාව යටතේ අපි මේ වීඩියෝ එක එහෙනම් කරමු. ඉතින් ඕගොල්ලන් දන්නවා ඕගොල්ලන්ගේ කොණ්ඩෙට ඉක්මනට වැවෙන්න විටමින් C අවශ්‍යයි කියලා. ඉතින් විටමින් C අපි කඩෙන් ගන්නවා ටැබ්ලට් එකක් වශයෙන් ගන්න පුළුවන් අපිට. ඉතින් ඊටත් වඩා ගොඩක් අය දොඩම් වල විටමින් C තියෙනවා කියලා කියනවා. ඇත්තටම මේක තියෙනවා. හැබැයි මම මේ කියන්න හදන්නේ ඊටත් වඩා විටමින් C බහුලව තියෙන පළතුරක් ගැන. මේක ඉතාමත් හිස කෙස් වලට මාරම පෝෂණයක් දෙන සුපිරිම පළතුරක්. ඒ වගේම අපගේ ශරීරයේ හැම පැහැපත්ත හිස කෙස් නිරෝගීමත් තියන්න පුළුවන්. සම කොලජන් වලට විටමින් C කියන දේ ඉතාමත්ම වැදගත් වෙන විශාල උපකාරයක් වෙනවා විටමින් C ඇඟේ කොලජන් නිපදවන්න. ඉතින් අපි බලමු මේ සුපිරි පළතුර මොකක්ද කියලා. අයිබොන්නරනේ අද සමහර ඉතින් ඔයගොල්ලන් දන්නවා අපි හැමෝම කැමති හිසකෙස් ලස්සන තියාගන්න. විශේෂයෙන් ගෑනු පාක්ෂය සහ පිරිමි පාක්ෂයත් ඉතින් ඊටම ආසාවෙන් තියාගන්න කැමතිම දෙයක් තමයි කොණ්ඩේ. ඉතින් අපේ මේ කොණ්ඩේ ගැලවිලා යනකොට එහෙම නැත්නම් කොණ්ඩේ තුනී වෙනකොට කොණ්ඩේ වැවෙන්නේ නැතුව දිනනකොට මේක ගොඩක්ම ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියන්න ආවේ කොණ්ඩේ ඉතාමත් වේගයෙන් සහ නිරෝගීමත් සහ ඉතාමත් ඝනකමට තියාගන්න පුළුවන් සුපිරි පළතුරක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලන් හිතනවා ඇති මේ දොඩම් වලත් ගොඩක් විටමින් C තියෙනවා. ඉතින් ඒකෙන් ගොඩක් හොඳයි කියලා. ඉතින් ඇත්තටම විටමින් C අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයටත් ගොඩක්ම ඉවහල් වෙන දෙයක් තමයි විටමින් C. ඉතින් මේ මම කියන්නේ යන පළතුර ඕගලන්ට ඕනම තැනකින් ඕනම වෙලාවක ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ගේ වතු පිටිවල අනිවාර්යයෙන් මේවා මේ ඉබේ වැවෙන පළතුරක්. ඉතින් වැඩි කතා නැතුව මම කියන්නේ පළතුර මොකක්ද කියලා. ඒක තමයි peer. ඉතින් ඔයගොල්ලන් දන්නා peer කොළ කොණ්ඩේට දාලා මසාජ් කරලා ඒවා එහෙම කරාමත් ඒ කියන්නේ බ්ලෙන්ඩර් එකේ දාලා එහෙම කරන ට්‍රීට්මන්ට් උත් තියෙන ඉතාමත් ගුණ දෙන දේවල්. ඉතින් අද මම කියන්නේ ඔයගොල්ලන්ට peer ගෙඩිය කෑමෙන් ගන්න පුළුවන් ප්‍රතිලාභ ගැන. ඉතින් කරන්න පුළුවන් peer ගෙඩිය මිලඳ පොලෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක්ම වතු වලත් නිකන් ඉබේ වැවෙන පළතුරක් තමයි peer කියන්නේ. අපි ඉතින් එච්චර ඔක ගණන් ගන්න නැති දෙයක්. හැබැයි peer කනකොට peer පොත්තත් එක්ක කන්න ඒකේ තමයි ගොඩක්ම ගුණ තියෙන්නේ. ඉතින් ඊටමත් ගුණදායකී ආහාරයක් තමයි හිස කෙස් වලට තමයි සහ සමට. ඉතින් ඔයගොල්ලන් ලේසියෙන් මේ peer හොයාගෙන ආහාරයට ගන්න පුළුවන්. අරගෙන ඔයගොල්ලන්ගේ හිස කෙස් සම ඊටමත් පැහැපත්ත ලස්සනට තියාගන්න. ඊටමත් ඉතින් සරල දේවල් තමයි ඔයගොල්ලන් හැමතිස්සෙම සමීසරින් YouTube channel එකෙන් අරගෙන එන්නේ. ඒ වුණාට මේ සරල දේවල් තමයි ලෝකේ ඊටමත් වැඩ කරන දේවල්. අපේ ලංකාවේ මිනිස්සු එච්චර ගණන් ගන්න අයියෝ ඔකද මේකද කියලා එහෙම හිතන්න එපා. මේ දේ කරලා බලන්න ටිකක් කල් කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි ඇත්තටම මොකද්ද මේකේ වෙනස කියලා. සමීසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඉතින් එහෙනම් කරලා බලලා මේ 2026 ලැබුවා වූ නව වසර ලස්සනට ඉන්න හැමෝම ලස්සන දේවල් කරලා හොඳ දේවල් කරලා ලස්සනට ඉමු.